ඉතින් හැමදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා නිකිබෝ YouTube channel එකට. ඉතින් plan එක ඇවිල්ලා හිම බලන්න ලස්සන පැති ටිකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ පැති ටික ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ පට්ට සීතලක් තියෙන්නේ. දැන් අපි ඉන්නේ කවුන්ටර්ගනි රෝඩ් එකේ. මොනාරි ඉක්මනට කන්න හදාගන්න උවමනාව තමයි තිබ්බේ. She said let's go do something we'll regret. I love it when you play too hard to get. ඉතුවට වැඩිය පව එක ගොඩක් ගියා. මේ ඩ්‍රෝන් එකේ බැටරි ගොඩක් ෆ්ලැට්. ඉතින් දැන් මේ පිටිපස්සේ යාළුවෙක් බෝලයක් විසික් කරනවා. ඔන්න ඕකට තමයි යාළුවනේ බෝලින් මෙහෙ බෝලින් ගේම කියන අර මේ අපි එහෙනම් දැන් යන් ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගන්න ඕනේ. වොෂ් එකක් දාගෙන ගිනි මැලයක් ගහන්න පොඩි ආසාවක් තියෙනවා. මේ ඔව් යාළුවනේ ලොකු රවුමක් ගහලා ආවා. මේ දැන් හොඳටම රැ වෙලා 6:39යි වෙලාව. බැලුවේ මෙතන මේ ගිනි ගොඩක් තියෙනවා. පොඩි ගිනි මැලයක් ගහන්න කියලා බැලුවේ. ගිනි මැලයක් ගහන්න ඕන කරන බඩු ලී ඔක්කොම අතන තියෙනවා. දැන් බලමු ගිනි ගොඩක් ගහලා ගිනි මැලයක් ගහලා පොඩි පන්නයක් ගන්න එන. එහෙනම් මේක හිමීට මෙහෙම ඇවිල්ලානක මේ අපි ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මොන හරි කාලා පොඩි ෆන් එකක් දාමු අද ඉතින් යාළුවනේ පට්ටම මාන්සියෙන් හිටියේ වොෂ් එකක් දාගත්තා. අපේ ෆයර් පිට් එක දැන් මෙතන ලස්සන මේ හොඳ වෝම් එකකට තියෙනවා. මේ ඒරියා එකම වෝම් වෙලා තින්නේ. තව ගින්දර ටිකක් දාමුද? ඉතින් කොටේජ් සාමාන්‍යයෙන් කොටේජ් වල ගොඩක් වෙලාට මෙහෙම ඉස්සරහා තමයි දර දාලා තියෙන්නේ. ඇතුළට යනවා නම් හෙට බඩු ටික ඔක්කොම රෙඩි පැක් කරලා තියෙන්නේ. පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න ලෑස්ති කරලා තියෙන්නේ. වොඩ්කා එකක් ගත්තා. වොඩ්කා නෙමෙයි ජින් එකක් ගත්තා. පේනවාද මේක මේ මේඩ් ඉන් ඕස්ට්‍රේලියා කියලා ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් හැමදාම බොන්නේ ඉඳලා හිටලා පොඩ්ඩක් ඉතින් මේ වගේ තැනකට ආවම අද මේ ෆයර් පිට් එක ඕපන් කරා මෙතන. සින්දුවක් දාමු. ක්ලැරන්ස් අංකල්ගේ සින්දුවක් දාගමු ෂේප් එකකින්. ෆයර් පිට් එක තියෙනවා අතන. ඉතින් නිකිබෝ YouTube channel එක තුලින් මම ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ඕගලන්ට අලුත් දෙයක් අලුත් අත්දැකීමක් අරන් ඇවිල්ලා ඕගලන්ට අලුත් බලාපොරොත්තුවක් දෙන්න. ඉතින් හැමදාම කියනා වගේ ඕගලන්ගේ අදහස් යෝජනා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ වීඩියෝ එක තුලින් මම ඕගලන්ට ගේන්නේ ඕගලන්ට ඕස්ට්‍රේලියාවල ස්නෝ එක්ස්පීරියන්ස් එක මම හිතනවා මට පුළුවන් විදිහට මම ඕගලන්ට ලං කරන්න මට පුළුවන්කම හම්බුණා කියලා. Cheers everyone. A few moments later. ඔන්න යාළුවනේ අපි කුකුලෙක් හදන්න යන්නේ දැන් හරිද? අපිට මෙන්න මේ වගේ ෆොයිල් එකක් ඕනේ. යාළුවනේ මේක අපි දැන් try කරන්නේ උඩරිම මෙස් එක අඩුවෙන් කරන්න. ඉතින් අපි බලමු කොහොමද නිකිබෝයි දැන් මේක මෙස් එක අඩුවෙන් කරන්න කියලා. ඉතින් ආය ඇවිල්ලානේ බලුසන්. මෙයා හැබැයි හොඳයි. මෙයා මේ මගේ රූම් එකට
පූසෙක් කියන්නේ ගියේ පූසා වෙලෙව්වා. මේක දැන් මම හදාගන්න යන්නේ අවන්නයක් විදියට මගේ වැඩේට ඕන කරන විදියට. රස්නේ උදේ අපේ ගින්දර එක අපිට ඕනට ගන්නට හැදිලා තින්නේ. දැන් මෙතන අපේ කුකුලව අපි සම්ප්‍රාප්ත කරමු. දැන් මම මේ කුකුලව අර සවල උඩින් තියාගත්තා. මම මෙහෙම තියන්නේ කියලා ඕගලන්ට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලද්දි තේරුම් ගන්න පුළුවන් වෙයි. පේනවද? මෙහෙම තිබ්බම වෙන්නේ යාළුවනේ. මේක දැන් අපිට අදාළ නියමිත ටයිම් එක ආවට පස්සේ මේක ගන්න පුළුවන්. මෙහෙම තිබ්බම යාළුවනේ කියන්නේ අපේ ටයිම් එක ආවට පස්සේ අපිට කුකුලාගේ අර චාකෝල් එක්ක තියෙන කන්ටැමිනේට් වෙන්න තියෙන වෙලාව හරිම අඩුයි. අපි මේකට මෙහාකට වතුර ටිකක් තියා ගන්න උඩට. අපි දැන් මේ අපේ චිකන් එක කාලා බලන්න යන්නේ. බලමු කාලා බලලා කොහොමද ටේස්ට් එක කියලා. පොඩ්ඩක් බර්න් වෙලා ඒක අවුලන්නේ නැහැ. යාළුවනේ බොරු නෙමෙයි සිරා ෆ්ලේවර් එකක් තියෙනවා. අපි කැල්ල ටොමියටත් තියමු. අපේ යාළුවා ටොමියටත් දෙමු. අද දවල් බර්ගර් එකක් කෑවා. ඊට පස්සේ මේක තමයි කෑම එකකට හරියට කන්නේ. මේක තමයි අපි ටොමීට හදන කෑම එක. චිකන් බ්‍රෙස්ට් එකක් තියෙනවා. බව් හටු කන්න ආසයින් මේ චිකන් බ්‍රෙස්ට් එක තියෙනවා. කටු කන්න ආසින්ද ඒක තියෙනවා. Open eye, feel the waves cut through me, hypnotized by the sounds I'm breathing in. Hold tight, chemicals collide. Hold tight, hold tight, hold tight. Dripping lights paint the skies, all because of you. Dripping lights paint the skies, only you can make me move. You can make me move. Can make me move. good morning කියලා පිළිගන්නවා හැමදෙනාම. මේ පේනවා ඇති අපේ බලු යාළුවෝ සෙට් එක දුවගෙන යනවා අපි ගාවට. පේනවා සෙට් එක එනවා දුවගෙන. ඒ බඩි පේනවා නෙමෙයි සෙට් එක එනවා උදේ පාන්දරම. ඉතින් මේ හරිම ෆ්‍රෙන්ඩ්ලි බව්ව සෙට් එකක් තමයි. මෙයා තමයි මාව බලාගත්තේ මගේ ගාඩියන් වගේ. අද ප්ලෑන් එක තමයි අද යන්න ඕනේ මම. මොකද හෙට වැඩ. යන්න කලින් තව චූටි වැඩ ටිකක් තියෙනවා කරගන්න ආසයි. මේ කොහේ හරි ලස්සන තැනක නවත්තලා පොඩි ලන්ච් එකක් කරන්න. ඉතින් බලමු අපි මේ ප්ලෑන් කරලා මොකක්ද අද වෙන්නේ කියලා. මම මේ ඔයගලන්ට පොඩි දෙයක් පෙන්වන්න ආවේ. ඔයගලන්ට පේනවද මේ මෙතන තියෙන මේ පැලේ? මේ පේනවද මේකේ මේ හිම මිදිලා තියෙන්නේ? මේ අයිස් වෙලා මේක මේ අයිස් වෙලා තියෙන්නේ. මේ හිතා ගන්න පුළුවන්ද සීතල කොහොමද කියලා මේ අයිස් තියෙන්නේ තනිකර මේ. ඉතින් යාළුවනේ මේ අපේ ටොමී ඇවිල්ලා ඉන්න අපේ ගාවට. අපි කතා කරමු අපේ ටොමීට.
මේ ටොමි කම් තනකොළ කාලානේ ඉතින් ඔයා ඇයි තනකොළ කන්නේ ඇයි තනකොළ කන්නේ කම් සිද්ධ let him eat sit අර එක්කනේ මෙයා දැන් ගැම්මට ඉන්නේ නා sit there මේ ඉතින් මෙයාට කන්න දෙන්නේ අර ඇවිල්ලා එනවා ඉතින් පව් අපේ ටොමි චූටි පැටියා පොඩ්ඩක් සැර කරන්න එනවා නැත්නම් ඉතින් මෙයාට කන්න වෙන්නේ අර ඇවිල්ලා කනවා ඉතින් දැන් මගේ කැමරා එකයි ඩ්‍රෝන් එකයි charge වෙන්න දාලා තියෙන්නේ මේ මොකද මෙතනින් මට පිටත් වෙන්න තියෙන්නේ 11ට ඉතින් තාම හරියටම plan එකක් නැහැ මොකද්ද කරන්න කියලා මොකද මේ ඉක්මනට ගෙදර යන්නත් ඕනේ නඩ කාලේ යනවා තව යාළුවෙක් ඇවිල්ලා ටොමි මේ තව යාළුවෙක් ඇවිල්ලා මෙන්න හොයාගෙන මේ අන්නා පුතේ ගෙර අම්මට සිරිවේ come down no come මම ගෙවන්නේ ඕවට මූ දෙන ආතල් එක බලහල්ලකෝ come මෙයා බලන්නකෝ මෙයා යන මේ මමී ටයිම් ඕන වෙලා මේ how are you? I'm Nick. What's your name? Tegan. Nice to meet you, Tegan. So when I'm walking to this place, it's pretty much looks like a all petrol station. So could you please tell me a bit about this? Yeah, well, it used to be an old petrol station about 23 years ago. Okay. It hasn't been open since then. It switched a lot of hands, but the original shed is actually built in 1986, so it's quite old. And it had been handed over through. There was a horse stable in there. There was an antique shop in there. There was a petrol station, mechanics. It's been everything, and now it's a cafe. Okay. I would like to have a flat white. Could you please make me one flat white, please? That for you? I do bacon egg rolls. I do hand. All right. So is there any chance to get a bacon and egg roll as well? Yeah, of course. So I'm in a nice cafe here. It's called RDR. What's RDR stands for? It stands for Red Dog Roasters. Red Dog Roasters. So is there any red dog over here? Yeah, there should be one around somewhere. Oh yeah, there's a one dog over there. But not really red, but yeah. I'm just trying to make a bit of fun. Tegan, such a nice, such a beautiful lady over here. She just looking after all the road people over here, serving like nice food and something to eat. All right, Tegan. It's very nice to meet you. Thank you so much. When I come again, I'll make sure you have opened your new store. Come and check it out. ඉතින් යාළුවනේ අපි ටීගන්ගේ කඩෙන් ගත්ත බේකන් and egg roll එක කන ගමන් ඉන්නේ. පුදුම බඩගින්නකින් හිටියේ. හොඳයි. බේකන් and egg roll එක හොඳ fresh එකේ තියෙනවා. ඉතින් මෙතන මේ prices උත් හරි සාධාරණයි. city එකේ prices ම තමයි තියෙන්නේ. මේ local area එකක් කියලා මේක අඩු ගණන් අඩු කරලා වැඩි කරලා එහෙම නැහැ. standard ගාන. තව මොන හරි මේ වගේ ලස්සන දෙයක් දැක්කොත් මම නවත්තලා ඕගලන්ට පෙන්නන්න. එහෙනම් ඉතින් අපි ගියා. මොනවද හෙමිහිට මුමුණනවා හෙමිහිට මුමුණනවා Best to give me your loyalty. Cause I'm taking the world, you'll see. They'll be calling me. They'll be calling me royalty.
ඉතින් යාළුවනේ මේ කාන්තාරයක් මැද ඉන්නේ. මේ යනකොට කාන්තාරයක් මැදින් තමයි යන්න තියෙන්නේ. කාන්තාරයක් කියන්නේ ඉතින් තනකොළ වගේ අනම්මනම් තියෙන කාන්තාරයක්. මම ඔයගලන්ට පොඩ්ඩක් එළිය පෙන්නන්න. me, hypnotized by the sounds I breathe. මේ තියෙන්නේ තනිකර මේ හුලං වලින් වින් ටර්බයින්ස් කියන්නේ මේවට තමයි. ඕස්ට්‍රේලියාව වල ගොඩක් මේ වගේ දේවල් මේ වගේ වින් ටර්බයින්ස් දක්නට ලැබෙනවා. ඉතින් ස්වභාවික සම්පත් වලින් පරිමේටම ප්‍රයෝජන ගන්න රටක්. ඉතින් දියුණු වෙලා තින්නේ මෙන්න මේ වගේ දේවල් හින්දා තමයි. යන්න තියෙන්නේ කාන්තාර පාරක ඔයගලන්ට පේනවා ඇති. Dripping lights paint the skies. Only you can make me move. You can make me move. Can make me ඉතින් යාළුවනේ මේ යනකොට ලස්සන ගල් සෙට් එකක් දැක්කා. ඉතින් මම හිතුවා මේක මේ ගල් තමයි ඉතින්. මේ ටික ලස්සනට ගල් ටික සෙට් වෙලා තියෙනවා මෙතන. ගල් කොරිය මතකනේ? ග්‍රැනයිට් කොරිය එක මරුය. යටින් වතුර පාරක්වත් යනවද? අක්කර එහෙම සීන් එකක් තමයි නේ. so alive. ඉතින් යාළුවනේ මේ යනකොට තව ලස්සන පොට්ටයක් හම්බුණා. තව කිලෝමීටර් 182ක් යන්න තියෙනවා. ඉතින් මේ මම දැන් ඕගලන්ට පෙන්වන්න යන්නේ මේ South East National Park එකේ මම යනකොට මට හම්බෙච්ච ලස්සන cool spot එකක්. ඕගලන්ට පේනවා ඇති ෆොටෝ පිටාව බලද්දි. මේ බලමු මෙතනට මොකද්ද කියන්නේ කියලා. Fred Piper Memorial Lookout. Former Bega passenger service driver for 28 years. He died in the execution of his duty, age 54 years. ඒ කියන්නේ මේ කවුරුහරි මැරිච්ච මිනිස්සෙක් සිහි කරන්න තමයි මේක හදලා තියෙන්නේ. Erected as a tribute of appreciation by the Monaro and Far South Coast President December 1951. 1951 තමයි මේක හදලා තියෙන්නේ. Who was Fred Piper? බලමු අපි කවුද මේ Who was Fred Piper කියලා. This lookout is named after Fred Piper, a long service bus driver on the Cooma Bega route. Fred made up a return trip between these two towns 6 days a week for 28 years up to 15 August 1947. On this winter day 55 collapsed and died after following the path through. ඒ කියන්නේ මේ තමයි ඒ ඉස්සර තිබ්බ බස් එක. මේ තියෙන්නේ මේ පේන්න තියෙන්නේ ෆ්‍රෙඩ් පයිපර් කියන එක ඩ්‍රයිව් කරපු බස් එක. එයා මේ පාරේ ඩ්‍රයිව් කරද්දී මේ හරියදී තමයි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. ඉතින් යාව සිහි වෙන්න තමයි මේ ස්මාරකය හදලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ මෙතන තියෙන තව විශේෂ දේවල් කීපයක්. ඉතින් මේක තමයි ලුකවුට් එක. ඔයගලන්ට බලද්දි පේනවා ඇති. ඉතින් මේ තව පොඩි සීන් එකක් දැක්කා. මේ මාලිමාවක් තියෙනවා මෙතන. මේ ඇඳලා තින්නේ මේකේ. දැන් අපි ආවේ මේ පැත්තට තමයි අපි ඊයේ ගියේ. මවුන්ට් කොස්කියොස්ක කියන එකට තමයි අපි ඊයේ ගියේ. එතන ඉඳලා මෙතනට කිලෝමීටර් 110ක් තියෙනවා. මේ මෙතන තමයි මේ සෙන්ටර් පොයින්ට් එක තමයි මෙතන මේ ඇඳලා තියෙන්නේ. يعني මෙතන ඉඳලා ගත්තම කැන්බරා වලට මෙතන ඉඳලා තව 148ක් තියෙනවා. උලන්න මතක ඇති මම අර අබටෝරියම් වීඩියෝ එක කරේ එන්නේ හෙට තියෙනවා 148ක්. ඉතින් සිඩ්නි වලට කිලෝමීටර් 400ක් තියෙනවා. ඉතින් ඇත්තට මේක වටිනවා. මේ මෙතනට එන මිනිස්සෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මෙතන වෙන්නේ කියලා. ඒ කියන්නේ දුර අනම්මනම් ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්.
So I'm Jason. This is Kenworth T409 SAR, powered by Cummins, 18-speed gearbox. Got 450, 600 horsepower. Quite sore this one. I was 22 to 44 pallets of freight. Well, at the moment I've got cheese on our Bega cheese. Going to Shepparton. So what you carrying today? I've got cheese on board at the moment. Cheese. Cheese Oh. Cheese out of Bega, which is down there. Okay, from there. Okay. Right down there, yeah. So, like everyone know like Bega cheese. So this nice gentleman over here, he's carrying the Bega cheese today. So it's a big truck, and thank you, mate. No worries. Thanks for Nick. Which company manufactured, like which country these ones make coming from? What's the origin of this product? This is built in Australia. This one was built in Australia. Some parts might come from overseas. Okay. But yeah. Can you please show me the inside look? So this is how you need to get, and this is all the switchboards are, and this is how much, what's the inside look. It's pretty cool. So guys, this is the gear stick, and that's the navigation over there. They're all your gauges. So we got engine, water temp, fuel level, rear air, ABS, engine oil, voltage trimmer. I don't think I won't be able to drive one like this because I need a lot of training. But yeah, it's a solid baby. I like it's a look pretty stronger, and like see even the chassis is like pure thick metal. Yeah. And I like your rims. What's that? That's the fridge motor. Keeps the cheese cool. Oh, so this is a cooling one, right? So that means it's generating a big power. Yeah, well, at the moment it's about 6 degrees in there. Keeping the cheese cool. Whoa, damn. All right, you have a good one. You too, mate. You have a good one. Thank you. ඉතින් යාළුවනේ මේ ඕගොල්ලෝ දැක්කේ ෆ්‍රෙඩ් පයිපර් ලුකවුට් එක. මේ හරිම ලස්සන. අර ඈතින් පේන්නේ බෙගා. දැන් ඉස්සෙල්ලා අපිත් එක්ක කතා කරපු ඒ ලොරිය එලෝපු ඒ යාළුවා කිව්ව විදියට ඒගොල්ලෝ තමයි බෙගා චීස් ට්‍රාන්ස්පෝර්ට් කරන්න. ඉතින් අර තිබ්බ ලොරිය ඕස්ට්‍රේලියාවේ හදන ලොරියක්. ඒක දැක්කම් පේනවා ක්වොලිටි ලුක් එකක් තියෙනවා ඒකේ. සුපිරි ට්‍රක් එක. ඔයගොල්ලන් ඉතින් ඇතුළ දකින්න ඇති. තියෙන ගේජස් අරන් මනන් ඒ ඔක්කොම. ඉතින් stay tuned with Nicky Boy. She galvanized me, steady like steel, back on my feet, living for the thrill again, loving for another day. She satisfied me, gave me what I want, just what we need, never too far away, loving for another day. But she asked for something more. She asked for, yeah, she asked for something beautiful. She asked for, yeah, she asked for something beautiful. She mystifies me. Tell me what I did wrong, I plead. ඉතින් යාළුවනේ සෑහෙන්න ලොකු රවුමක් ගියා අද. ඊයේ ඉඳන් අද වෙනකන් සෑහෙන්න ලොකු රවුමක් ගියා. nearly කිලෝමීටර් 600යි. මම මේ කියන්නේ up and down දෙකම. nearly කිලෝමීටර් 750ක් විතර මුළු ට්‍රිප් එක drive කරා. ස්නෝ බැලුවා. අපි රෑ චිකන් එකක් කුක් කරා. කොටේජ් ලයිෆ් එක කියන්නේ මොකක්ද කියලා ඕගලන්ට සමීප කරා. කාත් කවුලුත් නැති හද්ද කැලයක කට්ට කඩුවලේ රෑ ඩ්‍රයිව් කරා. මේ ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක enjoy කරන්න ඇති කියලා. එහෙනම් මෙතනින් මං සමු ගන්නවා යාළුවනේ. එන ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන
ඕගොල්ලන්ව බලන්න එන්නම්. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් සහ යෝජනා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඕගොල්ලොන්ගේ ඕස්ට්‍රේලියාවල ඕගොල්ලෝ ආස කරන ඩෙස්ටිනේෂන්ස්, ඒ කියන්නේ ඕගොල්ලෝ දැක ගන්න ආස ඩෙස්ටිනේෂන්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපේ ඊළඟ ලිස්ට් එකට ඒව දාගෙන නුදුරු අනාගතයේ දවසක ඕගොල්ලන්ට ඒව ගේන්න පුළුවන්. එහෙනම් යාළුවනේ නිකී බෝයි අතර ඕගොල්ලන්ගෙන් සමුගන්නවා. ආයෙත් මේ වගේ දවසක ලස්සන වීඩියෝ එකක් අරන් ඕගොල්ලන්ව බලන්න එන්න. එහෙනම් අපි ගියා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දකින්න ඇති ජීප් එක ගන්නම දෙයක් නැති වෙලා මඩ වලින් දූවිලි වලින් නැවිලා නිකන් කොලරාඩෝ වෙලා තිබ්බේ. දැන් ඔන්න සුද්ධයක් දීලා ආයේ මනුස්ස පෙනුමට වාහනේ අරන් තිනවා. තියෝම තමයි සාමාන්‍යයෙන් මම ට්‍රිප් එකක් කොහේ හරි ගාවමක් ගිහිල්ලා ආපුවම අනිවාර්යයෙන්ම මේ ප්‍රොසෙස් එක කරනවා. මොකද හෙට උදේට නැගිටිනකොට මේක කුණු ගොඩක් වගේ දකිද්දි මගේ දවසත් නිකන් කුණු ගොඩක් වගේ. ඉතින් ඕක පෙන්වන්න තමයි ටස් ගාලා ආවේ. එහෙනම් අපි ගියා. God,